සමහර වෙලාවට ජීවිතය වෙනස් වෙන්නේ ලොකු දෙයක් නිසා නෙවෙයි, පුංචි සිතුවිල්ලක් නිසා. අපි හැමෝගෙම ඇතුළත කතාවක් තියෙනවා. හිතාගන්න බැරි තරම් ගැඹුරු. ඒ කතාව හඳුනා ගන්න, ඒ සිතුවිලි වලට අගයක් දෙන්න. මම ලැසී එම්. මේ තමයි Thoughts by ලැසී එම්. ඔයාගේ හිතට කතා කරන තැන. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු ලෝකයට පළමු වරට ධර්මය දේශනා කළ පූජනීය භූමිය. ඒ තමයි සාරනාත්. මෙතනදී ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරමින් අවිද්‍යාවේ අඳුරට ආලෝකයක් දුන් බුදුරජාණන් වහන්සේ අදටත් එම පූජනීය භූමිය සංසාරයේ සත්‍ය සෙවන අපට නිහතමානී මතකයක් වෙලා තියෙනවා. මේ වීඩියෝ එක හරහා ඔබත් එම පූජනීය තැනට හිතින් ගමන් කරමු. අපි වරණාසි ඉඳලා සාරනාත් වෙත 3 wheel එකකින් ගමන් ආරම්භ කළා. මෙම ගමනට කිලෝමීටර 12ක් පමණ යන්න සිද්ධ වුණා. අපි දකින්නේ සාමාන්‍ය මාර්ගයක් නෙවෙයි. ඉතිහාසයේ හරහා යන පාරක්. ජීවිතයත් එක්ක ගැලපෙන සංසාරයේ කතාවක් වගේම අපි ඉදිරියට ගමන් කරනවා. දැන් මේ ඔබ දකින්නේ සාරනාත්වල පූජනීය ස්ථානය, දාමේක් ස්තූපය. ඇගේ ගොඩනැගිල්ලේ ලස්සන විග්‍රහ වගේම ඉතිහාසයේ ගැඹුරු පණිවිඩයක් කියලා දෙනවා. මෙතනින් බුදුරජාණන් වහන්සේ ලෝකයට පළමු වරට ධර්ම දේශනා කළා. පුරා විද්‍යාත්මක නටබුන් සහ පැරණි විහාර ආශ්‍රිත අවශේෂ තවමත් දැකගත හැක. පුරාණ භික්ෂූන් වහන්සේලා වාසය කළ කුටි, මණ්ඩප සහ ධර්මශාලාවල නටබුන් මෙහි පැහැදිලිව දිස්වේ. එමෙන්ම භක්තිවන්තයන්ට පූජා කිරීම සඳහා පුෂ්ප හා ධූප තැබීම සඳහා සකස් කර ඇති ස්ථානද මෙහි පවතී. ශාන්තිමත් උද්‍යානයක් මෙන් සකස් වූ මෙම පරිසරය තුල භාවනා කිරීමත් ධර්මය සිහිපත් කිරීමට සුදුසු වාතාවරණයක් ඇත. සාරනාත් හි මේ ප්‍රදේශය අතිශයින්ම විශේෂ ස්ථානයකි. මේ ඔබ දකින්නේ මහා ගන්ධ කුටි විහාරය. මෙහි ඇති ලස්සන විග්‍රහය, ගැඹුරු ශාන්තිය සහිත වාතාවරණය ඔබේ හිතට ඍජු අහස් පාලයක් වගේ පෙනෙනවා. බුදුදහමට ආදරය කරන සෑම පුද්ගලයෙකුටම මෙම විහාරය සැලසිලිමත් මතකයන් ලබා දෙයි. දැන් මේ ඔබ දකින්නේ මහා බෝධි සංගමය විසින් ඉදිකරන ඉතිහාස පුවරුව. එය ඔබට මෙම ස්ථානයට පැමිණෙන විට දැකබලා එහි ඇතුළත් තොරතුරු දැනගැනීමට පුළුවන්. දැන් ඔබේ ඇස් ඉදිරියෙන් දැකිය හැක්කේ සාරනාත් හි පිහිටි පූජනීය වෝල් ආර්ට්ස් මියුරල්ස්. මෙම සිතුවම් බුදුදහමේ කතාවන්, චරිත සහ ගැඹුරු දේශනා පණිවිඩයන් නිරූපණය කරනවා. වර්ණ රේඛා සහ හැඩතල එක්ව ඉතිහාසය සහ ආධ්‍යාත්මික අරුතක් ඔබේ හිතට ගැඹුරු හැඟීමක් ලබා දෙයි. ඔබ මේ දකින පිළිම වහන්සේ වැඳ නමස්කාර කර ගැනීමට සීමිත දුර ප්‍රමාණයක් වෙන් කර තිබුණද භවයේ කළා වූ කුසල කර්මයක් මුල් වී බුදු පිළිම වහන්සේ අභියසටම ගොස් වැඳ නමස්කාර කර ගැනීමට මාහට එදින විශේෂ වරප්‍රසාදයක් හිමි වුණා. දැන් අප පිවිසෙන්නේ බුදුරජාණන් වහන්සේ පළමු වරට ධර්මයේ දේශනා කළ ස්ථානය, පස්වග මහණුන්ට ධර්මයේ දේශනා කළ ස්ථානය. මෙහි ඇති විග්‍රහය අතීතයේ ගැඹුරු පණිවිඩයක් කියා දෙමින් ඔබේ හිතට ඍජුවම පෙනෙනවා. මෙම ස්ථානය සාරනාත් තුලින් බුදුදහම ආරම්භ වූ අදටත් සම්භාවනීය පූජනීය ස්ථානයක්. මේ ඔබ දකින්නේ
දම්සක් පැවතුම් සූත්‍රය හා අනන්ත ලක්කන සූත්‍රය විවිධ භාෂාවලින් ලියා තිබෙන ආකාරය. මෙහි විශේෂත්වය සිංහල භාෂාවෙනුත් දම්සක් පැවතුම් සූත්‍රය හා අනන්ත ලක්කන සූත්‍රය ලියා තිබෙනවා. දම්සක් පැවතුම් සූත්‍රය හා අනන්ත ලක්කන සූත්‍රය ඇතුළත් කරමින් නිම කර වූ මෙම චක්‍ර කැරකවීමෙන් හා එය වටා ගමන් කිරීමෙන් ඔබටත් ආගමික චාරිත්‍ර සිදු කර ගැනීමට හැකියාව ඇත. සාරනාත්වල වැඩ කරන මල්ලි කෙනෙක් අපට හමු වෙනවා. ඔහුට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. අපි දැන් ඔහුව සම්බන්ධ කර ගන්නවා. මේ තමයි මට හම්බුණු ඉන්දියාවේ මල්ලි. මෙයාට කියන්නේ සෙඩුපු මල්ලින. මල්ලි වගේ නම මොකක්ද? රාකේස්. ඔයා කොහොමද සිංහල කතා කරන්න පුළුවන්? මෙහෙ මම කතා කරන්නේ. කොහොමද ඉගෙන ගත්තේ? මෙහෙ ගන්න. ඔව් ඉගෙන ගත්තේ? ඔව් ලංකාවේ ඉන්නවනේ. ලංකාවේ එන කට්ටියද ඔයාලා? මේක ලංකා ටෙම්පල්. ඔව්. මුළුගන් ටීවී හරි. එතන ලංකාවේ කට්ටියකින්ද ඔයා සිංහල හොඳට ඉගෙන ගත්තේ? කතා කරන්න. කතා කරන්නේ. asking I feel this I understand. අයියෝ ඔයාගේ නම සෙරපු මල්ලි කියලා දාගත්තේ? සෙරපු දාගන්න. ලංකාව ගැන මොනවද කියන්නේ? ලංකාවේ මිනිස්සු කොයි වගේද? ලංකාවේ මිනිස්සු කොයි වගේද? හොඳයිද? හොඳයි. හරි. Thank you so much. සාරනාථී පිහිටි හිටිපිළිම වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාවෙන් පසු නිර්මාණ වූ ශක්තිමත් හා ශාන්තිමත් භාවය නිරූපණය කරන පූජනීය පිළිම වහන්සේ දැන් මේ ඔබ දකින්නේ. මෙම විහාරය තායිලන්තයේ ශිල්ප කලා රටා අනුව නිමවා ඇති අතර රන්වන් පැහැති බුදු පිළිමයක් සහ ඉතා සුන්දර ගොඩනැගිලි සැලසුමක් ඇත. මෙය සාමය, නිශ්ශබ්දතාවය සහ භාවනාවට සුදුසු පරිසරයක් ලෙස ප්‍රසිද්ධයි. මෙතනදී අපට හමුවන්නේ බුදුදහමට උපකාර කළ පූජනීය පුද්ගලයෙකු, අනගාരിക ධර්මපාලතුමා. ඔහු ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැමිණ බුදුදහමේ උරුමය සුරකීම, ප්‍රචාරය කිරීම සහ සාරනාත් වැනි පූජනීය ස්ථාන සුරකීමේ මෙහෙවර සිදු කළාය. ඔහුගේ කැපවීම අදටත් බුදුදහමේ උරුමය සහ සංස්කෘතිය සුරකීමට විශේෂ උදාහරණයක්. ඔබත් අපි මේ අත්දැකීම් සමග එක්වීම සතුටුදායක වුණා කියලා අපි විශ්වාස කරනවා. ඔබේ මිතුරන් අතරේ මේ වීඩියෝ එක බෙදා හරින්න. බුදුදහමේ උරුමය පිළිබඳ තවත් දෙනාට දැනුම් දීමට උදව් කරන්න. ඔබ channel එක subscribe කරලා තව වීඩියෝස් සඳහා නොටිෆිකේෂන් එකක් ක්‍රියාත්මක කළාම අපි නැවතත් අලුත් අත්දැකීම් සහ ආධ්‍යාත්මික ගමනක් එක්ක හමු වෙමු. සියලු දෙනාටම ස්තුතියි.